අතීතයේ රෝම රාජ්‍යයේ අවුරුද්දේ දෙවැනි මාසේ 13, 14, 15 දිනවල විශේෂ උත්සවයක් තිබුණා. ඒ උත්සවයේ නම ලුපකෙලියා. ඇයි මේ උත්සවයට ලුපකෙලියා කියලා කිව්වේ? මෙහිදී කලේ වෘක දේවතාවා පිදීම. ඒ නිසා මේ උත්සවයට වුල්ෆ් ෆෙස්ටිවල් කියලා හැඳින්වුවා. වෘකයෝ කියන්නේ කැලෑ සුනකයෝ. රෝම ජනයාගේ මූලාරම්භය ගැන ඔවුන් තුල තිබුණා විශ්වාසයක්. වනාන්තරයක අතරමං වුණ දරුවන් දෙදෙනෙක් වෘක දේනුවක් විසින් කිරිපවල පෝෂණය කරලයි තමන්ගේ පරපුර හැදුනේ කියලා. ඒ වෘක දේනුවට කිව්ව වචනය තමයි ලූපස්. ඒ හේතුවෙනුයි මේ උත්සවයට ලුපකෙලියා කියන නම යෙදුනේ. මේක මහා ම්ලේච්ඡ උත්සවයක්. මෙහිදී කරන්නේ බැටළුවෝ හරි එළුවෝ හරි දෙන්නෙක්ව බිලි පූජා විදිහට මරනවා. සුනකයින්වත් බිලි පූජා විදිහට මරනවා. මේ මරණ සතුන්ගේ හමින් හදනවා කස. ඒ කසවලට කිව්වේ ෆෙබ්‍රුවා කියලා. ඒ නිසා තමයි අවුරුද්දේ දෙවෙනි මාසය පෙබරවාරි කියන නමින් හැඳින්වෙන්නේ. ඉතින් මේ උත්සවයේදී මුලින්ම ස්ත්‍රී පුරුෂ හැමදෙනා නිරුවත් වෙනවා. පුරුෂයෝ හොඳ හැටියට මත්පැන් බීලා වෙරි වෙනවා. ස්ත්‍රීන්ව පෝලිමට හිටවලා පුංචි කොළවල ඒ අයගේ නම් ලියලා තුණ්ඩු හදනවා. ඒ තුණ්ඩු ඔක්කොම එකට දාලා කලවම් කරලා අර බීමත් පුරුෂයෝ එයින් තුණ්ඩු අරගන්නවා. ඒ තුණ්ඩුවේ නම් සඳහන් ස්ත්‍රියත් සමග අර දින තුනේ කාමසේවනයේ යෙදෙනවා. ස්ත්‍රියට කසෙන් තලා කාමසේවනයේ යෙදෙනවා. ওই විදිහට පරපීඩක කාමයෙන් යුතු ඊටාම අශීලාචාර ලාමක උත්සවයක් මේක. ඔය උත්සවයේ පවතිද්දී ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ රෝමයේ පාලනය කළ ක්ලෝඩියස් කියලා අධිරාජයෙක්. මේ අධිරාජයා විශේෂ නීතියක් දාලා තිබුණා. විවාහ වීමත් එක්ක හමුදා සේවයට සම්බන්ධ වෙන පිරිස අඩු වේවි කියන අදහසින් තරුණයන්ට විවාහ වීම තහනම් කියලා. ওই කාලේ කිතුණු පාදිලිවරේ හොර රහසෙම තරුණයන්ව ජෝඩු කරවන කටයුත්තක් කරගෙන ගියා. අවසානයේ ක්ලෝඩියස් අධිරාජයාට මේක හසු වුණාම ඒ පාදිලිවරයාට මරණ දඬුවම නියමුණා. පෙබරවාරි මාසේ 14 වෙනිදා තමයි මොහුව හිස ගසා දාලා ඝාතනය කළේ. මොහුගේ නම තමයි වැලන්ටයින්. ඔය සිදුවීමෙන් පස්සේ අවුරුදු 200ක් ඇතුලේ රෝමයේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානිකරණයට ලක් වුණා. පස්සේ මේ මරා දැමූ වැලන්ටයින් පාදිලිවරයාව ආගමික ප්‍රචාරණයට දායක වෙච්ච සාන්තුවරයෙක් විදිහට සම්මත කරලා පෙබරවාරි 14 දිනේ විශේෂයෙන් සමරන්න පටන් ගත්තා. ඉතින් අර ලුපකෙලියා උත්සවෙයි මේකයි කලවම් වුණා. ඒ අතරේ තව තිබුණා කාන්තාවන්ගේ ආදර දිනයේ සැමරීමක් කියලා ගැලටින් නමින් උත්සවයක්. ඒකත් මේකට මිශ්‍ර වුණා. ටිකින් ටික ওই විදිහට පැමිණෙද්දී මේක වෙලෙන්දන්ට හසු වුණා. වෙළඳ ව්‍යාපාරිකයෝ මේක සම්පූර්ණයෙන්ම ආදරවන්තයින්ගේ දිනය කියලා මහා ප්‍රචාරයක් හැදුවා. වැලන්ටයින් ලංකාවට පැමිණුණේ 1999 වගේ කාලේ. මේක මේ වෙද්දී කෝටි ගණන් මුදල් හම්බ කරන මහා වාණිජ රැල්ලක්. මේකට විශේෂයෙන්ම ගොදුරු වෙන්නේ තරුණිය. ආදරවන්තයින්ගේ දිනය කියමින් අර සුනක චර්යාවෙන් ගෙවූ දිනයක් සමරන්නට පටන් අරගෙන තරුණියන්ගේ ජීවිතවලට මේ වෙනකොට මහා විනාශයක් සිදු වී තිබෙනවා. ඒ නිසා පින්වත් යෝන් දරුවනි, ඔබ හොඳට තේරුම් ගන්න. ආදරේ නාමයෙන් රාගික හිතුවිලිම අවසන ඔබේ රීරි මාංශේ උලා කාලා හරි දියුණු වෙන්න හිතන වෙළඳ ව්‍යාපාරිකයන්ගේ මාධ්‍ය කරුවන්ගේ ගොදුරක් බවට ඔබ පත් වෙන්න එපා. ඔබ තාම ඉගෙන ගන්න වයසේ දරුවෙක් නම් මේ වැලන්ටයින් උමතුවට හසු වෙලා ආදරණීය මව්පියන් ඔබ ගැන තබා ඇති විශ්වාසය වනසන්න එපා. පිරිසිදු කුමරි බඹසර නසා ගන්න එපා. ඔබ පෙම්වතෙක් නම් මේ වැලන්ටයින් උමතුව නිසා නීත්‍යානුකූල විවාහයට පෙරම ඔබේ පෙම්වතියගේ පිරිසිදු බව කෙලෙසන කෙනෙක් වෙන්න එපා. ඔබ පෙම්වතියක් නම් වැලන්ටයින් උමතුවට හසු වී යොවුන් කුමරියකගේ පිරිසිදු බව වන බඹසර විවාහයට පෙරම වනසා ගන්න එපා. යොවුන් විය තියෙන්නේ ටික කාලයයි. ඊට පස්සේ ජීවිතේ ගත කරන්න තව ගොඩාක් කල් තිබෙනවා. ඒ නිසා කෙටි යොවුන් විය වැලන්ටයින් කියන උගුලට හසු වී ඔබේ ජීවිත වනසා ගන්න එපා.